ඔන්න අද අපිට අපේ ෂෙව් බබාට ඕඩර් කරපු ටොයි පාර්සල් එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මොනවද අපි ඕඩර් කරේ කියලා. ලොකුම ලොකු පාර්සල් එකක් තියෙන්නේ. මේකේ ටොයිස් 3ක් වගේ තමයි තියෙන්නේ. වැඩේ කියන්නේ අපි මෙතන ටොයිස් ඔක්කොම 4ක් තමයි ඕඩර් කරේ. ඊට පස්සේ අපිට පාර්සල් එක හම්බුණා. එක පාර්සල් එකක් හම්බුණා. දැන් දවස් 2කට විතර කලින් ඒකෙදි ආවේ මෙන්න මෙයා. ඔක්කොම එක පාර්සල් එකේ තමයි එන්න තිබුණේ. හැබැයි ඉස්සෙල්ලාම ආවේ මෙන්න මෙයා. එයාලට පොඩි වැරදීමක් වෙලා මෙයා විතරයි අපිට දාලා තිබ්බේ. දැන් ඔන්න අද අනිත් පාර්සල් එක ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඒකේ තියෙන ටොයි මොනවද කියලා. මේකත් මාරම ලස්සනයි මේ කැටපිල. නේ? දැන් අපේ ෂෙව් බබාට චුට්ට පේනවනේ. ඒ නිසා එයා ආසයි මේ වගේ ටොයිස් වලට. අර බුක්තියේ තියෙන වෝල් ස්ටිකර්ස් දැක්කම එයා ඒවට hina වෙනවා. ඉතින් මම හිතුවා එයාට ටොයිස් ටිකක් ඕඩර් කරන්න ඕනේ කියලා. සලාම් කියනවා. එලිෆන්ට් කෙනෙක්. අපි බලමු. ලස්සනයි. මෙයා ග්‍රේ කලර් එකෙන් තමයි මම ඕඩර් කරේ. මේ ටොයිස් මාරම ලස්සන. අනික මේ බබා ලොකු වුණාම අපිට එයාට මේ ටොයිස් දෙන්න පුළුවන්. මොකද මේ දැන් සමහර ඒවාගේ නම් මේ ඇස් එහෙම අර ප්ලාස්ටික් ඒවානේ තියෙන්නේ. මේ වගේ එම්බ්‍රොයිඩර් කරපු ඇස් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට බය නැතුව දෙන්න පුළුවන් එයාලා ලොකු වුණාම. ලස්සනයි නේ? මේකට කොහොම හරි 1200 ගණන් හරි එහෙම තමයි උනේ. කැෂ් ඔන් ඩෙලිවරි තමයි යාළුවගේ කැෂ් ඔන් ඩෙලිවරි තියෙනවා, බැංක් ඩිපොසිට් තියෙනවා. 5000 ගණන්ට වැඩියෙන් ඕඩර් කරොත් එහෙම යාළුවා ඩෙලිවරි ෆ්‍රී දෙනවා. ඉතින් මට මේ අයිටම්ස් හතරටම 5420ක් තමයි ගියේ. ලස්සනයි නේද? Yes. මේ සුදු පුතාගේ ටෝයි කෙනෙක් ඇවිල්ලා අලුත් යාළුවෙක් ඇවිල්ලා. ඔයාට කලින් හිටියේ මෙන්න මෙයා. මෙයාට මාර මාසයි. මෙයා දුන්නාම මාර විදිහට සෙල්ලම් කරනවා මේ කෙල්ලුවාම. මේ ගාල් සද්දකුත් තියනවානේ. මම මේක නම් ඕඩර් කරේ තෙමු එකකින්. අර මුල් මාස දෙක තුනේ අර බ්ලැක් ඇන්ඩ් වයිට් විතරනේ ගොඩක් තියෙන්නේ. එයා මාර මාසයි මේකට. මේ අල්ලනවා නේ. පුතා ආසයිද? ඈ? සිදු මහත්තයා? හරි අපි ඊළඟ එකත් බලමු. මේ ටොයිස් මාරම ලොකුයිනේ. අර සමහරයන් මාර චූටිනේ. මේ ඩයිනෝ කෙනෙක් ගෙනාවා මෙයාට. මේ වගේ කලර්ස් මේ තෝර ගන්න තියෙනවා. මම මේකේ ග්‍රීන් කලර් එක තමයි ගෙන්න ගත්තේ. ලස්සනයි. අනික වෙල්වෙට් රෙද්දෙන් වගේ හදලා තියෙන යාල. නීට් එකට තියෙනවා. ඒ ෆැබ්‍රික් එක ලස්සනයි. මොරුවානේ. බය නැතුව බබාට දෙන්න පුළුවන් මේව. මාරම ලස්සනයි. අර ක්වොලිටි ඇතුලේ මේ පුරවල හොඳට. මේ ආඩි තව යාළුවෙක් ආවා. හරි අපි ඊළඟ එකත් බලමු. ලාස්ට් මම ආසම එක. මේකට නම් මං ආස වෙලා තමයි ඕඩර් කරේ. මේ ස්ටිච් කොහොම හරි 1300 ගණක් හරි 1400 ගණක් හරි උනේ. මේක ලස්සනයි. මේකේ බ්ලූ කලර් එකක් තියෙනවා, පින්ක් කලර් එකක් තියෙනවා. මේකේ නෙමෙයි බ්ලූ කලර් එක තමයි ඕඩර් කරේ. ඒ ටොයිස් ටික නම් මාරම ක්වොලිටි. පේජ් එක මොකද්ද මේ පේජ් එකේ නම? මට මතක නෑ. මම දාන්නම් පේජ් එකේ නම මොකක්ද කියලා. ලිලි කලෙක්ෂන් කියලා තමයි පේජ් එකේ නම මට මතක විදිහට. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි ගෙනාව ටොයිස් ටික තියෙන්නේ. දැන් මේ බබාට මෙයා විතරක් නෙමෙයි තව ගොඩක් අය ඉන්නවා. දැන් මෙයාව දැක්කහමත් එයා චුට්ට hina වෙනවා. කාමරේ තියෙන අනිත් ඒවා දැක්කහම අර අතන තියෙන ජිරාෆ් ටේ මෙයා මාර මාසේ එයා දැක්කම hina වෙනවා. ඔන්න දැන් ආට යාළුවෝ ගොඩක් ඉන්නවා.
මෙන්න මේ ටික තමයි ඉතින් අපි ඕඩර් කරේ. මාරම ක්වොලිටි මාරම ලස්සනයි. ඉතින් මේ වගේ තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්.